खंड बेटा मेरे बेटे देना ने මට සර්ණයි තාත්තට බක්කියක් බෙදලා දෙන්න හොඳයි පරිස්සමින් ඉන්න තාත්තේ මං දෙන්න Okay. සර්ණයි I will tell him then. Butuh mauan ni tak ngutien. Ya. Dari mana boleh mana hati ke par hati itu kau dur naik kat tu. Ye una ada barikin dina indah be. We. Banding apa dah kena mana? Kekal dia luar. Taruh. Banding apa dah kena mana? आते මේ හොද්දට දෙපාරක් ලුණු දැම්මද? ඒ ලුණු වැඩිද? හැමදාම මොකක් හරි ඉවොත් මොකක් හරි එක්ක හොද්දට ලුණු වැඩි එක්ක බැඳුමට පිරිස් වැඩි හැමදාම මොකක් හරි කොහොමවත් කන දෙනවා මන් නිසා ඔච්චර කන දුන්නත් ඇදයක්මයි හොයන්නේ කවදාවත් අපිට නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ අනේ තාත්තේ මේ පුරුවට අඬන්න නැතුව ඉන්නානේ හයිදුවේ මෙහෙම කරන්නේ මේ කන්න පුළුවන්ද? කන්න බෑට මෙන්න මෙහෙට දෙන්නානේ අදත් තාත්තා මට බැන්නා හැමදාම එක්ක හොද්දට ලුණු වැඩි කියනවා එක්ක ඔර පැදුමක් මොනවාරි හැදුවොත් මේක මිරිස් වැඩි කියනවා දැන් මං ඔයාටත් උදේ බත් බැඳලා දුන්නේ ඒවා ඉන්නේ ඔයා කාලා බැලුවානේ ඒවට ලුණු වැඩි නෑනේ මට හැමදාම උම්මයි ඔයා ගියාට පස්සේ තාත්තේ එහෙම කියන්නේ විදියක් නෑ අපි කාලේ මට නම් දැන් මේක ඉදිරිය ඉඳලා එපා වෙලානේ හරි හරි දැන් අනන්න එපා යන්කෝ ගේ ඇතුලේ තාත්තේ මොකද්ද මේ ප්‍රශ්නේ දැන් හැමදාම ප්‍රශ්නේ තාත්තේ දැන් ඊයේ බත් එක බලන්නකෝ ඊයේ බත් එක ලුණු වැඩි කිව්වලු මාත් තරම් කියු බත් එකනේ අනේ මන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා මේකට අරදරයක් වෙන්න වේගෙන යන්නේ දැන් දෙන්නම් වදයක් කියලා තින් දැන් මල වදේ ඇත්ත පුතේ. දැම්බට මේ තාත්ත කරදරයක් වෙලා තියෙනවා. ඔන්න දරුවෝ. ඌටියක් තියෙන දරුවෝ අයින් කරලා උඩ පොඩක් ඈට ගන්න. මම මෙතන ඇවිල්ලා වාඩිවෙත් තමයි ඔක්කොම ෆෝන් එක බඩේ ඕක තමයි කියන්නේ කොයි වෙලේ ඈ මං උදේ ඉඳන් අච්චර හරි වැඩ කරන ඒවා මොකුත් වෙන්නේ නැහැ මෙතනින් ඇවිල්ලා වාඩි වුණොත් නැත්තම් ඒකට බයිනවා මොන කරදරයක්ද මේකස්සේ මතු ගන්න ඉන්නේ අර අතන අතු ගා ගන්න කර ඇදලා ගලවලා දාපු ඇඳුම් ටික එහෙමමයි එතන අර අර තෙල් බෙහෙත් කාපු එහෙමම එතන උදේ ඉඳන් වැඩ කරලා මර මැරෙලා ගාකට මැරෙලා වාඩිවුණොත් නැත්තම් එතෙන්ටත් ඇවිල්ලා මොකක් හරි කියනවා මම දැන් මේක පාඩලා තියෙන්නේ දන්න පුතේ. කොහොමත් මලට දැන් අපි එපා වෙලා තියෙනවා. ඒක දැන් මට ටික දවසක ඉඳලා තේරලා තියෙනවා. තාත්තට පුළුවන් දණේ අතු ගන්න මම තාත්තට කිව්වනේ අතු ගන්න එපා කියලා මෙච්චර කියනවා අන්නරේ වාඩි වෙලා ඉන්න තාත්තේ තාත්තට දුවිලි හොඳ නෑනේ කියනවනේ ඔය කැස්සත් කෑකේ අතු ගන්න එපා කියලා බලන්නනේ කොච්චර කිව්වත් කියන දේ මොකට වහනින් කාකාගේ පුතේ මොකද තාත්තාට වහන්න බා දැම්මල එත්තියක් ගෙදර යන්න එදිසි ගානින් බලන්න තුගේ මේ කොහේ යන්නේ? මම යනවා ගෙදර මං යනවා ඵලයන් මගේ දැහැට නොපෙනී අන්න ගහිතාවක. බද ඔය දරුවගේ දැක්ක යන්නද? කතා කරන්න බයද? තාත්තට වැඩක් නැහැ නේ තාත්තා මෙන්න මේ ඉන්න එන්න පුතේ. පුතේ.
මේ වරම උඹ මේ කෙල්ලෙක් ආවේ ඊකේදී උත් අකමැත්තෙන් නේද ඈ උඹ මොකෝ කියලා ගන්න නැහැ කියලා හිතන්නේ බලට තාත්තලා අම්මලා කවදාවත් පුතේ වැරද්දක් කරන්නේ නැහැ උඹ පිටේ කියලා දැක්වේ නෑ පුතේ උඹ මගේ දුවෙක් ඇටිය තමයි අපට නෑලුවේ අනේ තාත්තා මට සමාවෙන්න නෑ පුතේ බල හොඳින් ඉන්නවා නම් ඒක තමයි අපට ඕන හරි පුතේ මත් එක්ක පිච්චෙක් මම වෛර කරන්නේ නැහැ පුතේ මලත් එක්ක මොන දෙමව්පියෙක්වත් දරුවට වෛර කරන්නේ නැහැ වගේ පුතේ ඔයි වගේ මේ වගේ කඳුළු කොට දෙමව්පියෝ තාම කොච්චර ඇත්ද පුතේ මම ඉන්නේ කෙනෙක් විතරයි දැන් මතොත් ඉඳපල්ලා